ආයුබෝවන් දුවේ පුතේ. අදත් දුල පුතාලගේ අපසු සාමාන්‍ය පෙළ විභාගයට නියමිත ධම්මපද ගාථාවක් සරලව ලේසියෙන් පාඩම් තියාගන්නේ මතක තියාගන්නේ කොහොමද කියන එක අරගෙන බුද්දිස්ට් සෝං YouTube නාලිකාවෙන් ඔබ හමුවට පැමිණෙන්නේ. මගේ දුල පුතාලා සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද අපි තුන්වෙනි ධම්මපද ගාථාව මතක තියාගන්නේ කොහොමද, පාඩම් කරගන්නේ කොහොමද, සරලව පැහැදිලි කරගන්නේ කොහොමද කියන කාරණාව අරගෙන තමයි අද ආවේ. තුන්වෙනි ධම්මපද ගාථාව පුතේ නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුකෝ රෝධං විපාකං පටිසේවති කියන ගාථාව. මේ ගාථාවත් දුල පුතාලට මතක තියාගන්න අමාරුයි කියන ගාථා වලින් එකක්. මේකට අර කලින් ධම්මපද ගාථාවට වගේ පුතේ පාස්වර්ඩ් එකක් අපි යොදා ගන්න ඕනේ. නතං කම්මං කියන ගාථාවට මම ඒකට පාස්වර්ඩ් එක විදිහට දුල පුතාලා කැමති පාස්වර්ඩ් එකක් දාගෙන හදාගන්න මේ ක්‍රමේ භාවිතා කරන්න පාඩම් කරන දේවල් වලට මම පාස්වර්ඩ් එක විදිහට සඳහන් කරා nothing කියන එක. ගේමක් නෑ. අපිට මේව අනිවාර්යයෙන්ම පාඩම් කරන්න පුළුවන්. nothing පාස්වර්ඩ් එක විදිහට මම දාගත්තා. දුල පුතාලට අවශ්‍ය නම් මේක දාගන්න. නැතිනම් දුල පුතාලා කැමති පාස්වර්ඩ් එකක් දාගන්න. දැන් දුල පුතාලා කොලයක් ගන්න මම ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අතට කොලයක් අරගෙන පෑනක් අරගෙන highlight pen එකක් අරගෙන සූදානම් වෙන්න. පළවෙනි පදේ මම ලිව්වා. දැන් මේ පදය නතං කම්මං කතං සාදු තුන් පාරක්, හතර පාරක්, පස් පාරක් කැමති වාර ගන්න. හොඳින් ශබ්ද නගලා පුතේ හඬ නගලා කියවන්න. නතං කම්මං කතං සාදු, නතං කම්මං කතං සාදු, නතං කම්මං කතං සාදු යන විදිහට හොඳින් ශබ්ද නගලා කියවන්න. එතකොටයි මනස තේරුම් ගන්න පුතේ මේ වගේ දෙයක් තියෙනවා කියන්නේ. නතං කම්මං කතං සාදු කීපවතාවක් කියන්නේ. මේ කීපවතාව කිව්වට පස්සේ දුල පුතාලා ගාව තියෙන සුදු කොලේ පළවෙනි පාදය මතකයෙන් ලියන්න. එහෙනම් අපි ඊගාව පදයට යන්නේ දුවේ පුතේ. අපි ඊගාව පදයට යම් කତ୍වා අනුතප්පති. මතක තියාගන්න අනුතප්පති. යම් කତ୍වා අනුතප්පති විද්‍යාගාර වලත් අනු හම්බ වෙනවා. යම් කତ୍වා අනුතප්පති කීප වතාවක් පුතේ ශබ්ද නගලා කියවන්න. යම් කତ୍වා අනුතප්පති. ඊළඟට මගේ දරුවෝ මතක තියාගන්න අපි රැයට දකින්න බය කට්ටියක් ඉන්නවා. දවල්ට හම්බුනොත් නම් පාරක් දෙන්න පුළුවන්. රැයට බයයි අපි. යස්ස අස්සු මුකෝ රෝදං. යස්ස අස්සු මුකෝ රෝදං. යස්ස අස්සු මුකෝ රෝදං. යකා යස්සයයි කටයි රෝදේ. යකා අස්සය කට රෝදේ. යස්ස අස්සු මුකෝ රෝදං. යස්ස අස්සු මුකෝ රෝදං කීපවතාවක් මගේ දූල පුතාලා ශබ්ද නගලා කියවන්න. යස්ස අස්සු මුකෝ රෝදං. යස්ස අස්සු මුකෝ රෝදං. යස්ස අස්සු මුකෝ රෝදං කීපවතාවක් කියන්න කියලා ඉවර වෙච්ච ගමන් සුදු කොලේ මතකයෙන් යස්ස අස්සු මුකෝ රෝදං
ලියලා තියන්න. මතකයෙන් ලියන්න. ඔය ලියන එක පුතේ කීප වතාවක් ලියන්න. එතකොටයි මතකයට එන්නේ. ඒ ලියපු එක මේස ඉස්සරහා ගහලා තියන්න. හර ගැසලා තියන්න. පොලේක පාඩම් හිටිනකම්. අවසාන පදය විපාකං පටිසේවති. අවසාන පදය මගේ දුවේ පුතේ විපාකං පටිසේවති. ඒකත් 3 වරක් කියලා පොලේ සටහන් කරගන්න. විපාකං පටිසේවති. විපාකං පටිසේවති. විපාකං පටිසේවති. දැන් අපේ ගාථාව ඉවරයි. දැන් අපේ අමාරුම වැඩේ අපේ YouTube නාලිකාවේ ලේසියෙන්ම කරන්න කියලා දෙන වැඩේ. ගාථාව පාඩම් කරගත්තට පස්සේ තේරුම තමයි මගේ දූල පුතාලට අමාරුයි කියන්නේ. හැබැයි අමාරු නොවෙන්න අපිට පුළුවන් ඔබට කියලා දෙන්න. මේකෙන් දුවේ පුතේ ඔයගලන්ට වචන කීපයක් දෙන්නේ මං පාඩම් තියාගන්න මුලින්ම. වචන කීපය පාඩම් තියාගන්න. එතකොට අපිට පුළුවන් තේරුම සම්පූර්ණයෙන් මතක තියාගන්න. අපි මේ ගාථාවට අදාළව මොනවද මතක තියාගන්න ඕනේ වචන ටික? එක විපාකය. පළවෙනි එක විපාකය. පළවෙනි එක විපාකය. දෙවෙනි එක පසුතැවිලි වීම. එක විපාකය, දෙක පසුතැවිලි වීම. තුන කඳුළු පිරිමුහුණ. තුන කඳුළු පිරිමුහුණ. මෙන්න මේ වචන තුන මගේ දූල පුතාලට මතක තියාගන්න පුළුවන්ද කියලා බලන්න. එක විපාකය, දෙක පසුතැවිලි වීම, තුන කඳුළු පිරිමුහුණ. මෙන්න මේ වචන ටික විතරයි මතක තියාගන්න තියෙන්නේ. මම දැන් කියන්නම් කොහොමද මේකට තේරුම ගලපගන්නේ කියලා. අපි කරන ලද ක්‍රියාවක විපාකය පසුතැවිලි වීමට සිදුවේද, කඳුළු පෙරමුහුණෙන් යුතුව විඳීමට සිදුවේද, එවැනි ක්‍රියා නොකළ යුතුය. අපි කරන ක්‍රියාවක විපාකය පසුතැවිලි වීමට සිදුවේද, කඳුළු පෙරමුහුණෙන් යුතුව විඳීමට සිදුවේද, එවැනි ක්‍රියා නොකළ යුතුය. මෙන්න මේ ගාථාවේ තේරුම. අපිට මතක තියාගන්න වෙන්නේ පුතේ දුවේ පුතේ කාරණා තුනයි. විපාකය, පසුතැවිලි වීම සහ කඳුළු පෙරමුහුණ. අපිට ලේසියෙන්ම මේ ගාථාවේ තේරුම මතක තියාගන්න පුළුවන්. මං තව පාස්වර්ඩ් එකක් ඔය මේ දූල පුතාලට ඔන්න දාන්න පුළුවන් මේකට. මෙන්න මෙහෙම. දැන් මේ ගාථාවේ තේරුමට අදාළ වෙන්නේ කඳුළු පෙරමුහුණනේ. ඔන්න ඒ විදිහට ලස්සන පාස්වර්ඩ් එකක් අපිට තව එකක් හරි ගස්ස ගන්න අවශ්‍ය නම් පුළුවන්. විපාකයේ කඳුළු පෙරමුහුණින් යුතුව විඳීමට සිදුවේද, එවැනි ක්‍රියා නොකළ යුතුය. අපි කරන යම් ක්‍රියාවක විපාකයේ පසුතැවිලි වීමට සිදුවේද, කඳුළු පෙරමුහුණින් යුතුව විඳීමට සිදුවේද, එවැනි ක්‍රියා නොකළ යුතුය. මෙන්න මේ විදිහට මේ ගාථාව පාඩම් තියාගන්න පුතේ. කොලේක ලස්සට ලියලා තියාගන්න. ඒ ලියන එක ඔයගොල්ලන්ගේ හොඳින් දැర్శණය වෙන තැනක පාඩම් හිටිනකම් තියාගන්න. පළවෙනි පැය 12 ඇතුළත බලන්න, පැය 24 ඇතුළත බලන්න, ඊළඟ දවසේ බලන්න. එතකොට මගේ දූල පුතාලට මේ ගාථාව හොඳින් මතක හිටිවි. මේ ගාථාවේ ඊළඟ ගාථාව සහෝදර ගාථාවත් එක්ක අපි ඊගා වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් මගේ දූල පුතාලට තෙරුවන් සරණයි. අපේ YouTube නාලිකාව බුද්දිස්ට් සෝල් subscribe කරන්න, bell icon එක click කරන්න. මගේ දූල පුතාලට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම්, මගේ දූල පුතාලට යම්කිසි ගැටලුවක් තියෙනවා නම්, විශේෂයෙන් ඉගෙන ගන්න යමක් තියෙනවා නම්, දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින්
කමෙන්ට් එකක් දාන්න, ඉල්ලීම කරන්න. ඒ ඉල්ලීම ඉටු කරලා දෙන්න. අපි කැප වෙලා ඉන්නවා. මගේ දූල පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.